Welcome to a world beyond words. වෙලීනා කුමරියගේ කතාව. කොමත් එක කාලෙක පුංචි දූපතක් තිබුණා. මේ දූපතේ හිටියා එක කුමාරිකාවක්. මේ කුමාරිකාව හරිම ලස්සනයි. මෙයාගේ නම තමයි වෙලීනා. ඉතින් මේ දූපතේ රාජධානිය හරිම වෙනස්. මොකද ඒක ගොඩාක් අඳුරුයි. සාමාන්‍යයෙන් අනිත් රාජධානි හරිම පාට ලස්සනට දිලිසෙද්දී මේ රාජධානිය කළු පාටින් වැහිලා තිබුණා. එක දවසක මධ්‍යම රාත්‍රියේදී වෙලීනා නිදාගෙන ඉන්න වෙලාවේ එයාට අමුතුම විදිහේ කටහඬක් ඇහෙනවා. එයා මේ කටහඬ පිටිපස්සෙන් යනකොට එයා දකින්නේ හරිම අමුතු දෙයක්. Tamanට මේ ළඟකදී ලැබෙන්න තියෙන රාජ්‍යත්වයේ කිරුළ ඇයට කතා කරන හඬ ඇයට මෙතනදී ඇහෙනවා. එයාට මේක විශ්වාස කරන්නත් බැරි තරම්. මොකද සාමාන්‍යයෙන් එහෙම කිරුළක් කතා නොකරන නිසා. මේ කිරුළ ඇයට කියන්නේ මේ කිරුළ පැලඳගත්තොත් ඔබට කවදාවත් නිදහසක් ලැබෙන්නේ නැහැ කියලා. කුමාරියගේ හදවත තදින් බිඳී යනවා. ඇය තේරුම් ගන්නවා මේක ගෞරවයක් නෙමෙයි. මේ කිරුළ ලැබෙන එකෙන් Tamanට කිසිම ගෞරවයක් ලැබෙන්නේ නැහැ. ඇත්තටම ඒක Tamanගේ නිදහස සිරගත වීමක් වගේ. ඒක නිසා එයා අභියෝගයට මුහුණ දෙන්න තීරණය කරනවා. එයා මේ මාලිගාවෙන් පලා යනවා. අදුරු රාත්‍රියේ යටින් එයා රජමාලිගාවෙන් පලා යමින් තමන්ගේ සැබෑම ජීවිතය හොයාගෙන යන්න තීරණය කරනවා. මේ ගමන අතරේදී එයාට හම්බෙනවා පුංචි ළමයෙක්ව. ඒත් ඔහු එයාට ලෝකය පෙන්වලා දෙනවා. හරියටම කිව්වොත් නිදහසේ අගය කොච්චරනම් තියනවද කියලා මෙන්න මේ පුංචි පිරිමි ළමයා වෙලීනට කියලා දෙනවා. ඒ අතරේ රජවරු නිකන් හිටියේ නැහැ. එයාලා වෙලීනව හොයන්න පටන් ගත්තා. අදුරු සෙවණැලි ඒ වගේම මායාවල් එක්ක. මුළු රාජ්‍යම අදුරු වුණා. අවසාන මොහොතේ අර මායාවල් වල ප්‍රතිඵලයක් විදියට කුමාරිය නැවතත් මාලිගාවට එනවා. එයා තමන්ගේ ඔටුන්න ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒ වුණත් එයා එක ගන්න තීරණය කරනවා. ඒ වගේ මෙයා තීරණය කරනවා කලින් රජවරු වගේ නෙමෙයි මේ රාජ්‍ය තමන් ගොඩාක් ආදරයෙන් සතුටින් බාරගෙන කටයුතු කරගෙන යනවා කියලා. ඒත් එක්කම රාජ්‍ය අදුරු බව නැති වෙලා යනවා. ඒ වගේම මෙච්චර කාලයක් මේ රාජ්‍ය අදුරු බවට හේතුව වුණු හේතුවත් වෙලීනා හොයා ගන්නවා. ඒක තමයි ඇත්තටම අදුරු මායාවල් වල බලය. එහෙමත් නැත්නම් මේ රජවරු තමන්ගේ බලය ගොඩාක් කාලයක් තියාගන්න ඕන නිසා එක විදිහේ නරක මායාවන් කරලා තියෙනවා. ඉතින් අන්තිමේදී මේ වෙලීනා කුමරිය වෙලීනා රැජින බවට පත් වෙනවා. ඒ වගේම එයා මේ අදුරු මායාවල් සම්පූර්ණයෙන්ම මේ රාජධානියේ තහනම් කරනවා. ඒත් එක්කම මේ රාජධානිය අනිත් රාජධානි වගේම හුඟක් ලස්සන වෙනවා. මේ රාජධානියේ තියෙන අදුරු කළු පාට නැති වෙලා ගිහින් පාට ගොඩනැගිලි මේ රාජධානියේ ඉදි වෙනවා. ඉතින් අපිට මේ කතාවෙන් අන්තිමේදී ඉගෙන ගන්න තියෙන දේ තමයි ඇත්තම බලය එන්නේ කිසිම වෙලාවකදී තවත් කෙනෙක් අපව පාලනය කරන තැන නෙමෙයි. ඒක ඇත්තටම එන්නේ අපි අපේ නිදහස හරියටම භුක්ති විඳින වෙලාවේ. ඉතින් ඔයා කොච්චර ලොකු තැනකට ගියත් එතන ඔයාට නිදහසක් දැනෙන්නේ නැත්නම් එතන ඔයා සාර්ථකත්වයට ගිහිල්ලා නැහැ. ඉතින් ඒක නිසා පුළුවන් තරම් නිදහසේ ජීවත් වෙන්න උත්සාහ කරන්න. මොකද අනිත් හැමදේම තිබුණත් නිදහස නැත්නම් එතන සතුටක් නැහැ.